අයිබෝවන්ඩස් වනක්කම් අස්සලාම් අලෙක්කුම්. අද නෝම්බි දවසිනත් මේ හදිසේ මේ වීඩියෝක මේ ප්‍රඩියස් කරන හිතුවනේ මේ දැන් අපේ ලංකාව යන තත්ත්වට මේවා කියන්නතුව බෑ. ඒකට හේතුව තම එක පැත්තකින් ඇත්තටම මංහිතනවා මේ NPP ආණ්ඩුවට චන්ද දිම්මුත් දාපු දෙංවත් අපි කරගත්ත ලෝක ඉතිහාසම කරපු මෝඩකම පිස්සුකමක් කළ හිතන්නතු තාමත් කඩය යනවනම් මන්ට උංගනන මේ දුක උන්ගේ දරු පවුල් ගන උන්ගේ මෙව්වා කියලා දබ උඹලා මේ උඹලාගේ මේ දරුවන්ට මේ අනාගතයක් හදන්න යන්නේ වන්දුරෝ ගණන් කරගන්න එකයි අනිතක ටයිගර්ගේ මොකක්ද චූ ටයිගර්ගේ මුද්‍රාව හල්ලලා ඒක දැන් එකතු කරන්න පලයල්ලා NP උඹලට දැන් මාර ආත්තල්නේ උඹලගේ උඹලා පත් කරපුවන් අය උඹලට මාර මේ චූන්න දෙන්නේ උඹල මාර චූන් ගන්නවනේ ඒ මතිවට මේ තම් දැන් උඹලට තවත් නැගිලා කැරක්කිලා පැම්පස එක දැන් ඔක්කොම පිටවෙලා මාර මේ චූන් දැන් කියල වැඩක් නෑ එච්චරට මේ සොමියෙන් ඉන්නේ අපි දැන් කාරණටමු මේ ජෙප්පෝ මේ ඕකටික 105 දෙනා 59 දෙනාගේ පිස්සු ගැන කතා කරනවා නම් මේ ලෝකෙන්න පිස්සුවකම උන්ට පිස්සු තව වෙඩිවේ හරි මේ පිස්සෝ ගැන කතා කරනවා නම් හරි මොකට දෙයකෝ මේ බඳුර ගණන් ගන්නේ එක ලක්ෂ 68ක්ද 69ක්ද හරි ඉන්නවනේ අන්න ඕවා බඩු හරි දැන් ඇවිල්ල මෙව්වා කොහොමද බං සහෝදරනි උඹල මෙව්ව දරාගන්නේ මුලට හිරකිතයක් නැද්ද ලැජ්ජාවක් නැත්ත මේ වන්දුරෝ ගණන් කරලා මේ කොහොදම දන් කන්ට්‍රෝල් කරන්නේ එකට දැන් මොකක්ද විසඳුම මේ කොටියාගේ මුද්‍රා දැන් ඒකත් කරපල්ලාකෝ දැන් ගල්ල ගෙදර වටේටම ඇරේ කොටිය ගවට කියල මුද්‍ර කැලක් කරපල්ලා අල්ලා පල්ලා කොටිය හිනාවගෙන අන්න අරගඩ කියල චූගහයි මට ඔබලට ඉල්ල ගෙදර වටේටම ගහ වක්කරඩයි තියෙන කොච්චර ලේසි වැඩද නේද ප්‍රභාහර කොටියටම උඹලා මහින්ද නැත්තං කොහොමද චූ කරගන හිටියේ කොහොමද උඹලාගේ තාතලක් ඇඳුම් ඇට හිටියේ උඹලා කොහොමද හිටියේ උඹලාට මේ නම සිංහයෝ කියලා මහින්ද කොහොමද කරකල දුන්න කියලා එව්ව පස්ස වෙලාවට කතා කරමු හරිද දෙමන් එන්නේ දැන් බටලන්ද වාර්තාගෙන දැන් ජෙප්පෝලට මේ පොඩ්ඩොන්ට ඔක්කොම චූන් වෙලානේ දැන් ජෙප්පෝ ජේපියෝක මිනිමෙරුව නෑ උන්ට මාර වදයක් නැති අපරාධයක් නැ කියලා ඔයි අපි ඒ කාලේ හිටියා අපි මේ ජේවිපියුම් කරපු මිනි මරු මිනිස් ගාතන දේපොල ගිනිත්තිබිවෙව්වා කරපු අපරාධවල් ලංකාවේ මිනිසුට ජීවත් වෙන්ඩ බෙරිව හරි ගමම්බියෙන් යන්ඩතුව ගෙදර ලයිට් දාන්ඩතු බෙරිව වෙච්චි දුක හරි අපි දැක්කා අපි ඒ කාලව කනු හිටිය දැම් ප්‍රේමදාසටයි හරි රනිල්ටයි මට පෙන්නන්ඩම බෙරි දෙන්නේ තම හැබැයි ඒකටි දෙන්නම මගේ අගේ කරනුවක් කාරණ මේ කාරණයට මේ රට විනාස කරගන හිටපු පර්ර මිනි මරු මංකොල්ල කාරු දේශ ත්‍රෝහි සත්තුටත් වඩා අන්ත මේ හිතක් පපුුවක් නැතිවුම් නැති කරපුුවක අපේ ගමේ මගේ අයිය යාළුවෙක්ගේ අයිය කෙනෙක්ව ගෙදරට අරය ග්‍රාමසයක වැඩ කරගෙන හිටියයි කියල ඒක නැවතුන නෑ කියලා ගෙදර ඇතුළට පනිල ළමයි ඉදිරිපිට තමන්ගේ අම්ම තාත ඉදිරිපිට මේ වයි් ඉදිරිපිට ගෙදර ඇතුළට පැනලා කපලා කොටලා දුවන්ඩ දුන්න කපල කොටල මරලා දෙම රෑ මරපු එක පහුවද හැන්දව 3 වෙනකම් මේ මලසිරලුවත් ගණ්ඩ විට දුන්න ඒවාගේ තමයි ලෙස්ලි කෙලෙක්කෙන් අයිය කෙනෙක් අරය කරපු වැරද මොකක්ද අරය ලස්සනයි ස්මාර්ට්
ඇයි ජෙප්පොන්ට එව් අල්ලන්නේ නැහැ එක්කෙනෙක් අඳින්න බෑ ලස්සනට ඉන්න බෑ මුන්ව මරනවා. ඒ වාගෙම අපේ ගමේ බොක්කවල පාරේ ඉඳලා නුවරට CWC එක වැඩට යනවා අංකල් කෙනෙක් 200 බයික් එක තමයි යන්නේ. අරයව මරලා දාලා ගියා. මිල්ලේ යන්න වතුර ඉල්ලන්න කොටත් හරි මිනිස්සු වතුර මේ දෙන්න මේ ඉස්සර මේ කැමතුන්නේ ඇයි ජේපියුන් ඇවිල්ලා ඒ කටුවෙත් මරයි කියලා. ඒ අංකල්ව මරපුන් අපිටත් පිස්ටෝලක තිබ්බා. අපි පන්නාගෙන ගියා අපේ ගම ඇතුළට මුන් මේ ට්‍රාන්ස්ෆෝමර් පත්තු කරන්න තමයි ඉන්නේ කියලා. හරි අපේ ගම් වලට ඇවිල්ලා ට්‍රාන්ස්ෆෝමර් පත්තු කරා. අපි ඒව නිමල මුන්ව ගහලා පෙන්නුවා. අපේ ගම් වල ඇවිල්ලා මේ වතුර ටැංක් වලට මේ විෂ දාන්න ආවා. හරි එව කඩන්න ආවා. අපි ආරක්ෂක බටුවල හිටියා. හරි මුන්ව පන්නල් කොට අපිට පිස්ටෝල් තිබ්බා. එහෙම අපරාධ කරපු මේ තිරසන්නෝ තමයි මේ ජෙප්පෝ. දැන් බටලන්ද කමිෂන් එක මුන්ට මොකුත් දන්නේ වාගේ ඒ වැඩේ රනිලුත් මේ ප්‍රේමදාසිත් කරේ නැත්තම් ලංකාවේ ඉවරයි එදාම. ඇයි කිසිවක් කරන්න බෑ. ඇයි එක්කෝ ලංකා මිනිස්සු ජීවිත නම් ජෙප්පෝ වෙන්න ඕන. JP එකට එකතු වෙනොත් විතරයි ජීවිත වෙන්න පුළුවන්. ඇයි UNP කාරුවෙත් මරනවා. SLP කාරුවෙත් මරනවා. අනිත් පාක්ෂිකයුන්ත් මරනවා. නිකන් ඉන්නෝ එක්කෝ JP එකට වරලා නැත්තම් උඹලා අපි ගැන ඔත්තු දෙනවා. හරි බ්‍රේන් වොෂ් කරලා හරි කීපෙ දෙනෙක් නිකන් අහිංසක මිනිස්සුත් අරන් මේ ගොදුරට දාගත්තා. ඒක විතරක් නෙමේ මුළු ලංකාවම බස් අපිම බැලුවා අපිටවත් ඉස්කෝල වලට යන්න බැරිව බස් පත්තු කරලා හරි අපේ ගමලත් ඇවිල්ලා පෝස්ට් ඔෆිස් පත්තු කරලා මේ කරපු නාස්ති LTටත් වඩා මුන් තමයි නාස්ති කරේ. මේ ඒ දවස්වල ජීවත් වෙන්න බෑ එළියට යන්න බෑ කන්න බෑ බොන්න බෑ ගෙදර ඉන්න බෑ. ඇයි මුන්ට බය මුන් ලයිට් දාන්න බෑ කිසිවක් කරන්න. ඒ චෙරටම මුළු ලංකාවම මේ ත්‍රස්තවාදය වලින් පත්තු කරලා මිනිමරලා කාගෙන හිටපු වෙලාව තමයි ඒත් ආණ්ඩුවේ මොකුත්ම කරේ නෑ. මුන්ට චූන් වැඩි වෙලා ජෙප්පොන්ට චූන් වැඩි වෙලා මොකද්ද කරේ අපේ හමුදා වලට කිව්වා උඹලා ඔක්කොම අයින් වෙරයි කියලා. සේවෙන් අයින් වන්න කියලා. එතකොට ඒකට අයින් උන්නේ නැහැ. තර්ජනය කර ඕකටිගේ පවුල් මරනවා අම්මා තාත්තලා මරනවා කියලා එහෙම හමුදා අම්මලා තාත්තලා මේ දුවලා මේ වයිෆ්ලා ඔක්කොම මැරුවා. එක උඩුගම්පල කියලා පොලිස් පති කෙනෙක්ගේ මුළු පවුලම මැරුවා. ඊයින් පස්සේ තමයි හමුදා උන්ට හැරුණේ. ඊයින් පස්සේ තමයි මේ අපේ ගමටත් ආවිලා පෝස්ට් ඔෆිස් එක පත්තු කරන්න දෙයක් නැහැ. ඊයින් පස්සේ තමයි බාබිකියු දාන්න පටන් ගත්තේ ටයර් වල දෙම්මයි. ඒවට බය වෙලා තමයි මුළු අනිත් සිංහල ළමයෝ දැන් කතා කරන උඹලගේ තාත්තලා JPට එකතු කරලා මෙරුම් ගන්නොත් ඉපතුනේ මේ බේරුනේ. නැත්තම් JPගේ ෆෝස් එකටත් උන් කියන බොරු වලට එකතු වෙලා උඹලාගේ තාත්තත් මේ ලංකාව නාස්ති කරපු එකට සම්බන්ධයි. නැත්තම් ඒ කට්ටිත් මේ ටයර් එකට ගිහලා මැරෙනවා. එහෙම මරලා තමයි JPට එකතු වෙච්ච එක මිනිස්සු නිකන් මිනිස්සු එකතු වෙක නැවතුනේ. නැත්තම් ඔක්කොමලා ජොයින්ට් වෙනවා මුන්ගේ බොරුවට මුන්ට තියෙන බයට. අපේ ගමේ තාමත් බාස් කෙනෙක් ඉන්නවා නිකන් හිටපු කෙනෙක් JP ෆෝස් කරලා ගිහිල්ලා පෝස්ටර් දාලා ගිහලා අන්තිම හමුදාන් එක්කගෙන ගිහිල්ලා ටයර් එකට දාලා බේරලා අවිලා දැන් නොන්ඩි වෙලා තමයි යන්නේ. හරිද? ඒක හන්දා දැන් මේ අල් ජසීරා කියන්නේ එක හරි උඹලා දැනගලේ මැහැදි කියලා කොටියාගේ අල් ජසීරා නෙමෙයි ඒ මැහැදි කියන ටැමිල් ගාඩියන් එක හිටපු එක ටැමිල් ගාඩියන් කියන ඩයස්පෝරා එකේ. දැන් තමයි ඔක්කොම එළියට එන USAID ඩයස්පෝරා තමයි අරගලත් කරේ කියලා. JP ගෙනාවත් මේ ඩයස්පෝරා. දැන් තමයි මේ දැන් තැන්ක්ස් කරන එක තමයි මොනවද මේ ඩයස්පෝරාගේ එජෙන්ටා එකට තමයි JP එකද ගෙනාවේ මේ ඩයස්පෝරා තමයි 100%ක්. හරි අරගල කරේ ඩයස්පෝරා තමයි. දැන් අරගලත් එක්ක මේ බටලන්ද කමිෂනුත් එක්ක දැන් කතාවල් යනවා මේ කවුද ගුණරත්නම් කියලා JP හිටපු එකකම 2009 අපේ හමුදාව කරපු අපරාධ හොයන්න ඕන කියලා. මේක කොතනට එනවා කියලා හිතන්නවත් උඹලාගේ මොලේට උඹලා හිතන්නවත් බැරි කමට LTT ඩයස්පෝරා උඹලාගේ තාත්තා අම්මා එකතු වෙනකොටම උඹලාව ඒ කට්ටියගේ ජීන් එකට LTT ජීන් එකේ තමයි උඹලාගේ දැන් කල්පනාව උඹලා හිතන්නේ ඔක්කොම උන්ට ඕන විදියට උඹලා ප්‍රෝග්‍රෑම් කරලා තියෙන එහෙමයි.
දැන් සිංහල මිනිස්සු ප්‍රෝග්‍රෑම් කරලා තියෙන LTT ඕන විදිහට කතා කරන්න. අලුතෙන් මේ 2090න් පස්සේ 2000න් පස්සේ එහෙම ඉපදිච්ච අයට හරි ඔය කට්ටිය මේ LTT ගේ ජීන් එක ප්‍රභාරන්ගේ ජීන් එක තමයි ඉන්නේ. ප්‍රභාරගේ ජීන් ලේ තමයි ඔය කට්ටියගේ ඇතුලේ මේ උඹලාගේ දුවන්නේ. ඒ උන්ට ඕන විදිහට තමයි ඔය කට්ටිය හරි ගස්සන්නේ. උඹලා හිතුවවත් උඹලව හදාගන්න උඹලව විතර උඹලා දරුපාලුත් උඹට හදාගන්න පරම්පරා ගානට කොතෙන්ට එනකන්ද LTT එක ලංකාවේ දෙකට කඩලා ඊළම අරන් අන්තිල් මුළු ලංකාව තරම් ලංකාව සිංහල මිනිසුන්ටත් නෙමෙයි ලාංකිකයටත් නෙමෙයි කියලා මුළු ලංකාවම යනකම් එහෙම එනකමත් ඇවිල්ලත් උන්ගේ යටත් විජිතේ ජීවිත වෙන තරම් උඹලාගේ පරම්පරාව උන්ගේ බොරු වලත් මේ USA සල්ලිවලත් ඩයස්පෝරාත් හරි මේ YouTubeත් WhatsApp හරත් උඹලව හදලා ඉවරයි. උන්ට දැන් ඕනේ හරි උන් දැන් දුක වෙනවද මේ වාගේ මෝඩ ඉන්නයි අපි යුද්ධ කරේ කියලා. ඒක හන්ද මේක බටලන්ද කමිෂන් එක අරමුණ බලා ගන්න. අරමුණ තේරුම් ගන්න බෑ. ඒ වුණත් එකෙක් දෙන්නෙක් හිටියේ. ඉන්න පුළුවන් තේරුම් ගන්න. අරගන්න දැනගනින්න. බලපල්ලා කොතන හිටියේ. ඒ ප්‍රෝග්‍රෑම් එක ඔක්කොම LTT ඩයස්පෝරා හිටියේ. හිනාවන්ට මිනිස්සු සෙට් කරලා හිටියේ. හරි මුල්ලෙක් වායිකලෙන් බේරිච්ච කෙනෙක් අතන්ට මොනවටද වැඩ බැටලන්ද කමිෂන් කතා කරන තැන. හරි අතන දැන් කොතෙන්ද දෙනවයි කියලා උඹලාට තේරුම් ගන්න බැරි නම් මට නම් සැකයි උඹලා ශ්‍රී ලංකා නියම අම්මා තාත්තලාට ඉපදිච්චි ශ්‍රී ලංකා නියම අම්මා තාත්තලාගේ කිරිබීලා ජීවත් බේරුණාද ජීවත් වෙනවද නැත්නම් ඉපදුනාද කියලා අපිට නම් සැකයි. දැන් බටලන්ද මොකද්ද පෙන්වන්න යන්නේ? JV තරුණ 60,000ක් විතර හරි අප JP කිසි දෙයක් කරේ නැහැ. හරි තනිකර හමුදාවේ ආණ්ඩුව තමයි කරේ. හරි එතකොට සිංහල මිනිස්සුත් සිංහල හමුදාව මැරුවා. එහෙම තමයි යන්නේ. දෙමළ මිනිස්සු එහෙම තමයි කතාන්නේ. සිංහල හමුදාව මැරුණා. ශ්‍රී ලංකා හමුදාව සිංහල හමුදාව මැරුවා. දැනටමත් රෙකෝඩ් කරලා ඉවරයි පදිංචි කරලා ඉවරයි දෙමළ මිනිස්සු ඔක්කොම මැරුවා. LTTත් මොකුත් කරේ නැහනේ. බබ්බුනේ. ඒකනේ මේ ගුණරත්නම් කියන පරණ LT මේ JP කාර්ය අහන්නේ මේ 2009ටත් යන්න ඕන කියලා. ඒකත් මේ සෝදිස්ස කරන්න ඕන කියලා. ඒ දෙමළ මිනිස්සුත් අපේ හමුදාව නිකන් බැරුනේ. පව්. අයින් හමුදාව අපේ හමුදාව අතපායල නැතකන දෙමළ මිනිස්සු නිකන් මරලා තින්නේ පව්. ඒකත් හොයන්න ඕනලු. ජෙප්පෝ කියනවා දැන්. හරිද? එතකොට සිංහල මිනිස්සු මේ හමුදාව මෙරුවා දෙමළ මිනිස්සුත් මෙරුවා. රයිට්? දැන් තව ප්‍රශ්නයක් එන්න පුළුවන්. එනවා අනිවාර්යෙන් තව ඊළම් වාගේ මොනවා හරි එකක් එනකොට හමුදාව ඒක නවත්තට යනකොට දැන් හමුදාව ලක්ෂ 2ක් තිබිච්ච එක ලක්ෂයකට බැස්සලා ඉවරයි. උඹලාගේ මානසීන උඹලාගේ ගොඩ්ෆාදර් ප්‍රභාකරන් උඹලාගේ මොලේද ලේද හරි දේශප්‍රේම ඔක්කොම බෞද්ධකමද සිංහල ඔක්කොම ආරං හරි LTT විදියට උන්ට ඕන විදියට හිතන්න උඹලව හදලා ඉවරයි. හරි උඹලා කවුරුත් ඒකට එගේන්ස්ට් වෙන්නෙත් නැහැ. දැන් ඊළමක් එනකොට අපේ හමුදාව හරි මොනවා හරි ඊළඟ ගන්නකොට එක්කෙනෙක් දෙන්නෙක්වත් වෙඩි තිබ්බත් ත්‍රස්තවාදීන්ව එතකොට පිටරටෙන් එනවා අන්න සිංහල මිනිස්සුත් මරපු දෙමළ මිනිස්සුත් මරපු හමුදාව ශ්‍රී ලංකා හමුදාව ආපහුත් දෙමළ මිනිස්සු නිකන් මරන්න යනවා කියලා කොහොමද කොසෝ මේ තනි රාජ්‍යයක් විදියට අරන් දුන්නේද? එහෙම ඉන්ටර්නැෂනල් පිටරට හමුදාවන් ඇවිල්ලා ලංකාව කඩලා බැදලා දීලා යනවා. එතකොට උඹලාටත් කිසිම කිරිකක් නැතුව පුළුවන් නම් ඒකටත් මහින්දට දොස් කියලා උඹලට මොනවා හරි එතකොට කියයි මහින්ද ගැන. උඹලට ඒ චූන් එකකින් ඉඳලා උඹකට රටත් නැහැ, උඹගලා ආගමුත් නැහැ, ඔක්කොම නැති වෙලා උඹලාව LTT යටතේ පාලනය වෙනකම් උඹලගේ පරම්පරාව හරි උන් හදලා ඉවරයි. ඒක වෙනවා. ඒකට අඩිතාලම තමයි මේ බටලන්ද අනිත් එක එනවා LTT මෙරුවයි කියලා ඔහොම මිල උඹලට තිබිච්ච රටත් නැහැ, උඹලගේ ආගමත් නැහැ, යටත් විජිතය වෙලා උන් දෙන එක කාගෙන බීන්ගෙන ඉන්න තමයි උඹලට වෙන්නේ. උඹලව ඒකට LTT උඹලගේ ගොඩ්ෆාදර් හදලා ඉවරයි කියලා නැවතින්නම් ආයිබෝවන්.